සුබ දවසක්. අද දවසේ දේ වචනේ කොටසකට අපි අහුම්කන් දෙමු. සුද්ධ මතෙව් 28 වෙනි පරිච්ඡේදයේ 18 ඉඳන් 19 වෙනි පදේ දක්වා. යේසුස් වහන්සේ ඕන් ළඟට ඇවිත් කතා කොට ස්වර්ගයේද පොළොවේද සියලු බලය මට දී තිබේ. එබැවින් නුඹලා ගොස් සියලු ජාතීන් ගෝලයන් කරපල්ලා. පියාණන්ගේත් පුත්‍රයන්න්ගේත් ශුද්ධාත්මයන්න්ගේත් නාමයට ඔවුන් බෞතිස්ම කරපල්ලා. ආමේන්. මහා අන යම් මිනිස්සෙක් මැරෙන්න යද්දී එහෙම නැත්නම් සමුගෙන යන්න යද්දී කියන වචන හරි වැදගත්. අපි ගොඩක් වෙලාවදී ඒක ඉෂ්ට කරනවා. යේසුස් වහන්සේ මරණයෙන් උත්ථාන වෙලා ස්වර්ගාරෝහණයට කලින් ගෝලයින්ට යම් පැවරුමක් නැත්නම් අන කිරීමක් කරා. මෙහෙම කරන්න කියලා. අද දවසේ අපි කියපු වචනය. හැබැයි ගොඩක් වෙලාවෙදී මේ වැඩය අපේ සභාවන් වලට අමතක වෙලා, බොහෝ සභාවන් වලට අමතක වෙලා. අවුරුද්දක් පාසා අවුරුද්දක් සංවත්සර තියෙනවා. අවුරුද්දක් පාසා අවුරුද්දක් විවිධ මංගල්‍ය පවත්වනවා, වැඩසටහන් කරනවා. හැබැයි උන්වහන්සේ කරන්න කියලා අණ කරලා ගිය වැඩේ අමතක වෙලා. සභාවේ කැඳවීම අමතක වෙලා. ඒ කාලෙදිත් මිනිස්සු එහෙමම කරා. දවසක් ලියන්න පරිසවරු යේසුස් වහන්සේ ළඟට ඇවිල්ලා අහපු යම් කාරණාවකට උන්වහන්සේ උත්තර දෙද්දි මෙන්න මෙහෙම කියනවා. නුඹලාගේ පරම්පරාගත නියෝග නිසා දෙවියන් වහන්සේගේ වචනේ අවලංගු කරන්න හොය කියලා. ඒ කාලෙත් උන්වහන්සේ කියපු වැඩ මිනිස්සු අතෑරලා දැම්මා. එහෙනම් අදත් ඒ දේම කරනවා. සමහර විට ඔබ ගොඩා හැම ඉරිදම පල්ලි යන දෙවියන් වහන්සේගේ වචනය තුල බොහෝ පෝෂණය වෙච්ච ඇදහිලිවන්තයෙක් වෙන්න ඇති. බොහෝම ඇදහිල්ලින් ඉන්න. නමුත් ඒක සම්පූර්ණ වෙන්නේ නැහැ උන්වහන්සේ කියපු වැඩේ ඉෂ්ට නොකර. එනිසා අද දවසේ අපි බලමු දෙවියන් වහන්සේගේ වචනය තුලින් මම ඔබත් එක්ක මතෙව් 28 18 ඉඳන් 20ට බෙදා ගන්නවා. මම ඔබත් එක්ක කාරණා 3ක් බෙදා ගන්නවා. මේ කාරණා 3 එකකට එකක් සම්බන්ධතාවයක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි ජේසු මතක් කරනවා උන්වහන්සේගේ විශිෂ්ටත්වය. මොකක්ද ඒ? ස්වර්ගයේත් පොළොවේත් සියලු බලය මට දී තිබේ. එහෙනම් ජේසු මේ කියන වාක්‍ය, මේ වචන ටික මිනිස්සෙකුට කියන්න පුළුවන්ද? මොන බලවතෙකුට උනත් බෑ. ඇයි? භෞතික ලෝකයේත් ආත්මික ලෝකයේත් සියලු බලය, සර්ව බලධාරීත්වය උන්වහන්සේට දීලා තියෙනවා. එහෙනම් ඔබ හිතලා බලන්න, ලෝක දෙකක් ආණ්ඩු කරන්න මිනිස්සෙකුට බෑ. නමුත් උන්වහන්සේට පුළුවන්. මුළු මැවිල්ල කෙරේ බලය උන්වහන්සේට තියෙනවා. පාපයට සමාව දෙන්න බලය උන්වහන්සේට තියෙනවා. ඒ වගේම කිලිටි, අන්ධකාර, දුෂ්ට ආත්ම පළවා හැරීමේ බලය තියෙනවා. ඕනම රෝගයක් සුව කරන්න බලය තියෙනවා. ජීවනය දෙන්න බලය තියෙනවා. ඒ වගේම විනාශ කරන්නත් ආරක්ෂා කරන්නත් බලය උන්වහන්සේට තියෙනවා. එහෙනම් මේ සදාකාලික රාජ්‍ය ගැන සඳහන් වෙනවා දානියෙල් 7:14 වෙනි පදේ. එහෙනම් කවදාවත් පහ නොවි යන මේ සදාකාලික රාජ්‍ය, මේ ආණ්ඩුව, ඒකේ ආධිපත්‍යය උන්වහන්සේ තුල කියලා අපිට දේව වචනේ පරණ ගිවිසුමේ මතක් කරනවා. එහෙනම් උන්වහන්සේ ඒක අපිට මතක් කරනවා. දෙවෙනි කාරණාව තමයි උන්වහන්සේ සභාවට පැවරුමක් දෙනවා, අණ කිරීමක්. මොනවාද? යන්න කියනවා. මොනවටද? සකල ජාතීන් මගේ ගෝලයන් කරන්න. කවුද කියන්නේ? ජේසු කියන්නේ. කාටද කියන්නේ? අපි හැමෝටම, සභාවට. එහෙනම් ගිහිල්ලා මොනවද කියන්නේ? අපි ගැලවීම ලැබපු හැටි, මේ දුක් විඳින අයටත් බලාපොරොත්තුවක් තියෙනවා. යේසුස් වහන්සේ ගැනයි අපි කියන්න තියෙන්නේ. සභාව යේසුස් වහන්සේ ගැන නොකියුවොත් කවුද කියන්නේ? අනිත් එක දෙවියන් වහන්සේගේ ප්‍රේමය ගැන, මිනිස්සුන්ව ගලව ගන්න තිබුණු ඒ ප්‍රේමය යොහන් 3:16 උන්වහන්සේ අපිට පැහැදිලිව කියනවා. එක්කෙනෙක්වත් විනාශ වෙන එක නෙමෙයි උන්වහන්සේගේ කැමැත්ත කියලා. එහෙනම් මේ ප්‍රේමය අරගෙන යන්න තියෙනවා ලෝකෙට. එහෙනම් ඔබ සතු පණිවිඩය, සුභාරංචිය මිනිස්සුන්ට කියන්න. ඒ වගේම උන්වහන්සේ කියනවා බෞතිස්ම කරන්න කියලා. පුද්ගලිකව යම් මිනිසෙක් පාපයට පසුතැවිලි වෙලා ජේසුව අදාහගත්තද, එහෙනම් එයාව ප්‍රසිද්ධියේ බෞතිස්මයකට ගේන්න තියෙනවා. යේසුස් වහන්සේ මගේ ගැලවුම්කරු කියලා ප්‍රකාශ කරන්න යන වෙලාවක්. ඒ වගේම ලෝකයා දැනගන්න යනවා මේ උන්වහන්සේගේ ඇදහිලිවන්තෙක්, උන්වහන්සේගේ වැඩට ලෑස්ති වෙච්ච කෙනෙක් කියලා
දැනගන්න යන වෙලාවක්. ඒ වගේම උන්වහන්සේ කියනවා ඔවුන්ට උගන්වන්න කියලා. මොනවද උගන්වන්න තියෙන්නේ? මා විසින් නුඹලාට අනකල සියල්ල පවත්වන්න උගන්වන්න කියලා. එහෙනම් අපි උගන්වන්න තියනවා ජේසුට කීකරු වෙන්න කියලා. ඒ වගේම අපි උගන්වන්න තියනවා මේ එක ආගමකින් තව ආගමකට එනවා නෙමෙයි. මේ කිතුණුකම කියලා කියන්නේ සම්බන්ධතාවයක්. යේසුස් වහන්සේ එක්ක තියෙන සම්බන්ධතාවයක්. එහෙම නැතුව එතන ඉන්න දේවදාසයා වරදක් කරද්දි දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා මිනිස්සු යන්න යනවා. ඒ තැනට එන්න නෙවෙයි. ඉතින් ඒ නිසා මේක කිතුණුකම කියන්නේ සම්බන්ධතාවයක් කියලා උගන්වන්න තියෙනවා. ඒ වගේම එකම දෙවියන්ට নমස්කාර කරන්න උගන්වන්න තිබෙනවා. ඒ වගේම මිනිස්සෙක් දිනන්නෙක් වෙන්න උගන්වන්න තිබෙනවා. ඒ වගේම තුන්වෙනි කාරණාව උන්වහන්සේගේ සභාවට දෙන පොරොන්දුව මොකක්ද? මමද ලෝකාන්තිමේ දක්වා නුඹලා සමග සිටිමි. අපි නත්තල් කාලෙදී මතක් කරනවා එම්මානුවෙල් දෙවියන් වහන්සේ අපි සමගයි කියලා. එහෙනම් සදාකාලටම මේ පොළොව පවතින තාක්කල් හැම උන්වහන්සේගේ දරුවෙක් එක්කම ඉන්නවා. ඒ නිසයි උන්වහන්සේ කියන්නේ එහෙනම් මේ ਸਰව බලධාරී තැනන් වහන්සේ මේ ලෝකයේ ආණ්ඩු කරන්න පුළුවන්, දුෂ්ටාත්ම පහ කරන්න පුළුවන්, රෝග සුව කරන්න පුළුවන්, මැවිල්ල වෙනස් කරන්න පුළුවන්, වාතාවරණය වෙනස් කරන්න පුළුවන් තැනන් වහන්සේ ඔබත් එක්ක ඉන්නවා. එහෙනම් ගිහිල්ලා මොනවාද උන්වහන්සේ අපිට කියන්නේ? මේක ලෝකෙට කියන්නේ. නම් පීඩා විඳින සෙනගට කියන්නේ. ඕගොල්ලෝ තනි වෙන්නේ මේ තනන් වහන්සේ ඉදිරියේ උන්වහන්සේව පිළිගත්තේ. එහෙනම් මේක අපිට කියන්න තියෙනවා. ඒ වගේම අපිව නිකන් නෙමෙයි උන්වහන්සේ ආවන්නේ. උන්වහන්සේගේ බලයෙන් පුරවල. ඒ නිසා අද දවසේ ඔබ හිතලා බලන්න. ඔබට දුන්නු වැඩේ ඔබ කළ යුතුයි කියලා. අනිත් කාරණාව තමයි එදා ඒ ගෝලයෝ ඒ වැඩේ කරපු නිසා අද දවසේ මේ වගේ ඇදහිලිවන්තයෝ අපි අතර ඉන්නවා. ඒ වගේම ගෝලයෝ අපි අතර ඉන්නවා. එහෙනම් අපේ කොටසත් අපි ඉෂ්ට කළ යුතුයි. අවසාන කොට ඉලිදරව් 7:9 කියනවා. ඉන්පසු සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනගගෙනුත් භාෂාවන්ගෙනුත් කිසිවෙකුට ගණන් කළ නොහැකි මහත් සමූහයක් සුදුසලු පැළඳ තමුන්ගේ අත්වල තාලපත්‍ර ඇතුව සිංහාසනයේ ඉදිරියේ බැටළු පැටවානන් ඉදිරියේ සිටිනවා දුටිමි. මේ දවසේදී මේ ගැලවෙන්න යන සෙනග උන්වහන්සේ ඉදිරියේ ඉන්න යන සෙනග ගැන කියන්නේ. ඔබ සුභාරංචිය කියලා ආව කී දෙනෙක් මේ සෙනග ගොඩේ ඉඳීද කියලා ඔබ හිතලා බලන්න. එහෙනම් උන්වහන්සේ ඔබට බාර දුන්නු වැඩේ කලටත් අකලටත් කරන්න. ඔබට ජේසු පීඨයි.